back to Georgia. ඔයාලා හැමෝමත් ආදරයෙන් පිළිගන්නවා ජෝර්ජියාවට. ඉතින් ජෝර්ජියාවේ ගෙවන දෙවෙනි දවස් තමයි අද. අද මම උදේම නැගිටලා මේ ලෑස්ති වුණේ. අද මට සිටි එකේ ඇවිදින්න යන්න තියෙනවා. ඉතින් දැන් නම් වෙලා උදේ 8:00 විතර. මම මුලින්ම නැගිට ගමන් කරේ මගේ වින්ඩෝ එක ඕපන් කරලා එළිය view එක මොන වගේද කියලා බලාගත් එක. ඉතින් මම කවදාකවත් දැකම නැති view එකක් තමයි මට බලා ගන්න පුළුවන් වුණේ. මං කියපු කතා පොතක් ඇතුලේ මම ජීවත් වෙනවා වගේ ෆීලින් එකක් තමයි මට දැනෙන්නේ. ඉතින් මම මාරම නොයවසිල්ලෙන් ඉන්නේ සිටි එක මොන වගේද කියලා බලන්න යන්න. උදේ 10 වෙද්දි හරියටම ඩ්‍රයිවර්ත් එනවා කියලා කිව්වා. ඉතින් ඊට කලින් මම මේ ඇඳගෙන ලෑස්ති වුණා. දැන් යන්න ඕනේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න. ඉතින් හොටෙල් එකෙන් arrange කරලා තිබ්බ උදේ බ්‍රේක්ෆාස්ට් එක ජෝර්ජියාවට ආවේනිකුණ කෑම වලින් තමයි බ්‍රේක්ෆාස්ට් එක යාලා arrange කරලා තිබුණේ. ඉතින් මම කලින්ම කිව්වනේ මෙහෙදී ලංකාවේ අපි කන විදිහේ කෑම නම් හොයාගන්න අමාරුයි කියලා. ඉතින් මෙන්න මේ වගේ කෑම බීම තමයි මෙහෙදී කන්න පුළුවන්. ඉතින් ජෝර්ජියාවේ කෑම වල ගොඩක් pork, beef එහෙම include කරලා තියෙනවා. ඉතින් මම ඒ දෙකම කන්නේ නැති හින්දා මෙන්න මේ වගේ හරි සැහැල්ලු බ්‍රේක්ෆාස්ට් එකක් තමයි මට ගන්න පුළුවන් වුණේ. ඉතින් අපි දැන් ඉක්මනට කාලා යමු. මොකද එළියේ ඩ්‍රයිවර්ත් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. දැන් නම් මේ යන ගමන් තමයි ඉන්නේ. යනමග අතරතුර තිබිලිසි මෝල් එක හම්බ වෙනවා. ඉතින් ඩ්‍රයිවර් නැවැත්තුවා පැයක් දෙන්නම් ගිහිල්ලා බලලා අවශ්‍ය දෙයක් තියෙනවා නම් අරගෙන shopping කරලා එන්න කියලා. ඉතින් මම shop කීපයකටම ගියා. ඩුබායි වල තියෙන දේවල්ම තමයි මෙහෙත් තියෙන්නේ. price එකත් ලොකු වෙනසක් නැහැ. ඉතින් මමත් වැඩි වෙලා මෝල් එකේ time එක spend කරන්නේ නැතුව මට ඊළඟට යන්න තියෙන තැනට ඉක්මනින් යන්න ඕනේ නිසා මං ආසාවෙන් ඉන්නේ සිටි එක බලන්න. ඉතින් ගිය ආසාවත් එක්ක මම වැඩි වෙලා මෝල් එක ඇතුලේ ඉන්නේ නැතුව ඉක්මනින්ම එළියට ආවා. තිබිලිසි නගරේ ඉඳලා කිලෝමීටර් 20ක් දුර ගෙවාගෙන උතුරින් පීරලා තියෙන ජෝර්ජියාවේ පැරණිම රාජධානි නගරයක් වෙන මස්කෙතාවල පීරලා තියෙන මේ පල්ලිය බලන්න තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. කිස්තු වංශ 11 වන සියවසේදී කළ මෙම දේවස්ථානය ඕර්තොඩොක්ස් ක්‍රිස්තියානි ආගමට අතිශය වැදගත් ස්ථානයක් වෙනවා. ඉතින් මේ දේවස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසත් නම් කරලා තියෙනවා. අදටත් ආගමික උත්සව ප්‍රධාන පූජාවන් පැවැත්වෙන සජීවී දේවස්ථානයක් තමයි මේ. යේසුස් වහන්සේ ඇඳ සිටි කබාය මේ භූමිය පසක භූමි දානය කර ඇති බවට මෙයාලගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ දේවස්ථානයේ නමින්ම අදහස් කරන්නේ ජීවිතය දෙන ස්ථානය කියන අර්ථයයි. දේවස්ථානයට එන almost 90ක් ටුවරිස්ලා මේ ස්ථානයට එනවා shopping කරන්න. ට්‍රැඩිෂනල් මාකට් එකක් ලෝකල් ආටිස්ලා හදපු කල්චර් එකට ආවේනික දේවල් තමයි මෙතනින් ගන්න තියෙන්නේ. ජෝර්ජියා එන ඕනම කෙනෙක් ජෝර්ජියාවේ වයින් try කරන්න අමතක කරන්නේ නැහැ. ජෝර්ජියා වයින් කියන්නේ ලෝකේ පරණතම වයින් සංස්කෘතියක් තියෙන රටක්. ෆ්‍රාන්ස්, ඉතාලි වගේ ෆේමස් වයින් තියෙන රටවල් වලටත් වඩා පරණ ඉතිහාසයක් මේ රටේ වයින් වලට තියෙනවා. ජෝර්ජියාවේ වයින් හිස්ටරි එක අවුරුදු 8000කටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ මුලින්ම ග්‍රේප් ෆර්මන්ට් කරලා වයින් හදපු ජනතාව ජෝර්ජියානු කියලා අදටත් පිළිගන්නවා. ඒ නිසා ජෝර්ජියාව කියන්නේ වයින් වල උපන්ඩිය කියලා හැඳින්වෙන රටක්. ජෝර්ජියාවේ වයින් මේ තරම් ෆේමස් වෙන්න හේතුව නම් ක්වෙරි කියන විශේෂ මැටි භාජනය. මේ මැටි භාජනය ලොකු පොට් එකක් විදිහට තමයි තියෙන්නේ. ඒවට grapes, skin, seeds දාලා මාස ගණන් පොළොවට තියෙනවා. අදටත් මොම් වයින් හදන්න පාවිච්චි කරන්නේ මේ පැරණි ක්‍රමයමයි. ඉතින් මේ ක්‍රමය යුනෙස්කෝ වලටත් ඇතුළත් කරලා ඉවරයි. මොකද ඒ තරම් වටින සංස්කෘතියක් නිසා. මිනිස්සු බියර් බොන්න පටන් ගන්නත් කලින් ජෝර්ජියානුවන් වයින් හදලා බීලත් හිටියේ. ඔවුන්ට වයින් කියන්නේ ඇල්කොහොල් එකක්ම විතරක් නෙමෙයි. God blessing එකක් කියලා තමයි ඔවුන් හිතන්නේ. There is no alcohol, just the juice is there, but with flour.
මස්කෙටා කියන පුරාණ කඳු මුදුනක පිහිටලා තියෙන ජෝර්ජියාවේ ඉතාම ප්‍රසිද්ධ හා පුරාණ ක්‍රිස්තියානි පූජනීය ස්ථානයක් තමයි මේ. මේ පූජනීය ස්ථානය යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකටත් ඇතුළත් වෙලා තියෙනවා. 6 වෙනි සියවසේදී මේ ඉදි කරලා තියෙන්නේ. ඇදහිය නොහැකි තරම් ඉතාමත් පැරණි දේවස්ථානයක්. අවුරුදු 1500ක් පැරණි මේ දේවස්ථානය ජෝර්ජියාවට ක්‍රිස්තියානි ආගම ගෙනාව සයින් නිනෝ කියන කාන්තාව මේක මුදුනේ ලී කුරුසියක් තබලා පූජා පවත්වලා තියෙනවා. ඉතින් ඒ ලී කුරුසිය තියෙන තැනට පස්සේ තමයි මේ මොනස්ටරිය ගොඩ නැගිලා තියෙන්නේ. ජෝර්ජියාවට යන ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම යන තැනක් තමයි මේ ක්‍රිස්තියානි පල්ලිය. අරාබි සහ මස්සාරි නදි දෙක එකට එකතු වෙන තැන ඉහළින් තමයි මේ ක්‍රිස්තියානි පූජනීය ස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තියෙන විව් එකත් ඉතාමත් ලස්සනයි. ජෝර්ජියාවේ පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයට හොඳම උදාහරණයක් තමයි මේ දේවස්ථානය. මේ දේවස්ථානයේ ජවාරි කියන නමෙන් අදහස් කරන්නේ ක්‍රොස් ශුද්ධ කුරුසිය කියන අර්ථයයි. කුඩා චර්ච් එකක් වුණත් ස්පිරිචුවල් ෆීලින් එක ගොඩක් තියෙන ස්ථානයක් තමයි මේ දේවස්ථානය. ජෝර්ජියාවේ ඉතිහාසය සටහන් කරන තිබිලිසි නගරයේ තියෙන තවත් එක් විශේෂ ස්ථානයක් තමයි චොරනිකල් ඔෆ් ජෝර්ජියා කියන්නේ. තිබිලිසි වල ආටිෆිෂල් ලේක් එක ළඟ උස කඳු මුදුනක තමයි මේ තැන පිහිටලා තියෙන්නේ. එක්දහස් 985 තමයි මේක හදන්න පටන් අරගෙන තියෙන්නේ. තාමත් මේක 100%ක් ෆිනිෂ් නැහැ කියලා තමයි කියන්නේ. ඒත් දැන් නම් ඔල්රෙඩි හක් මූවමන්ට් එකක් වෙලා ඉවරයි. ඉතින් මේක සාමාන්‍ය ස්ටේටස් එකක් නන් නෙමෙයි. විශාල කුළුණු 16ක් තියෙනවා. ඒ එක් කුළුණු පැනල්ස් වලින් ජෝර්ජියාවේ ඉතිහාසය කියවෙනවා. ඉතින් මේ උඩ කොටසේ පැනල්ස් වලින් කියන්නේ ජෝර්ජියාව රට පාලනය කළ රජවරු, හිටිය බිසවරු, රණශූරයන්, ජෝර්ජියා රට බේරාගත් රජවරු, යෝධයෝ ගැන. ඉතින් ඒ වගේම පහළ කොටසේ පැනල්ස් වලින් කියවෙන්නේ ජේසුස්, බයිබල් දර්ශකයන්, සාන්තවරු. ඒකෙන් කියන්නේම ජෝර්ජියාව ක්‍රිස්තියානි රටක් කියන එකයි. ජෝර්ජියාව කියන්නේ ලෝකයේ පැරණිම ක්‍රිස්තියානි කන්ට්‍රි එක. මේ ස්ථානය හරියට අවුරුදු 2000කට එහා ඉතිහාසය එකම තැන කියවෙන පොතක් වගේ. යුද්ධ, ආගම්, රජවරු, සංස්කෘතිය මේ ඔක්කොම ස්කැල්ප් කරලා තියෙන එක තැනක්. ඒක නිසා තමයි චොරනිකල් කියලා නම තියලා තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ ඉතිහාස වාර්තා කියන එකයි. Split the darkness, the first day was born. You drew the line where waters divide. You named the heavens and lifted. ජෝර්ජියාවේ තිබිලිසි නගරයේ තියෙන තාම ෆේමස් මොඩර්න් ලෑන්ඩ්මාර්ක් එකක් බලන්න තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ තමයි බ්‍රිජ් ඔෆ් පීස් කියන්නේ. ටුවරිස්ලා අනිවාර්යයෙන්ම යන තැනක් තමයි මේ තැන. මස්වාරි ගඟ ළඟ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඕල් තිබිලිසි එක රයිට් පාර්ක් එක කනෙක්ට් කරලා තමයි මේ බ්‍රිජ් එක හදලා තියෙන්නේ. මීටර් 150ක් දිග මේ බ්‍රිජ් එක 2016 මයි 6 වෙනිදා වැඩ නිම කරලා තියෙනවා.
ඉතාලි ජාතික මිෂෙල් දෙලූහිගේ නිර්මාණයක් තමයි මේ බ්‍රිජ් එක. ඉතාලියේදී තමයි මේක බිල්ඩ් කරලා තියෙන්නේ. පාර්ට්ස් 200කට වෙන් කරලා ට්‍රක්ස් වලින් තමයි ඒක ගෙනල්ලා තියෙන්නේ. ග්ලාස් ස්ටීල් වලින් තමයි මේක මොඩර්න් විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. to see this beautiful lady walking around with me, and then she asked me, do you feel alright? බ්‍රිජ් ඔෆ් පීස් එකේ ඉඳලා කේබල් කාර් එක හරහා අර ඈතින් පේන මදර් ඔෆ් ජෝර්ජියා බලන්න තමයි දැන් යන්නේ. මේ ජෝර්ජියාවේ අම්මයි කියලා කියන ඉතාම ෆේමස් ස්ටේටස් එක. තිබිලිසි නගරයේම සෝලෝලා හිල් කියන කන්දොඩ තමයි මේ ස්ටේටස් එක පිහිටලා තියෙන්නේ. Sri Lanka, Colombo, Sri Lanka, මීටර් 20ක් උස මේ මදර් ඔෆ් ජෝර්ජියා 1958 තිබිලිසි සිටි එකේ 1500 වෙනි ඇනිවර්සරි එකට තමයි ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේ ස්ටේටස් එකේ හරි ලස්සන මීනින් එකක් තියෙනවා. ඔයාලා දැක්කද මේ ස්ටේටස් එකේ අත් දෙකේ යම් දෙයක් තියෙනවා කියලා? වම් අත උඩ තියෙන්නේ වයින් ග්ලාස් එකක්. ඒකින් කියන්නේ මේ රටට ආදරෙන් එන අමුත්තන්න සාදරෙන් එයාලා පිළිගන්නවයි කියලා. ඉතින් මේ දකුණු අත උඩ තියෙන්නේ කඩුවක්.
ඒකෙන් කියන්නේ රටට විරුද්ධ වෙන සතුරන්ට ඔවුන් සටන් කරනවායි කියලා. ඉතින් ඒකෙන්ම කියන්නේ ෆ්‍රෙන්ඩ්ලි නම් ආදරෙන් පිළිගන්නවා, එනෙවි නම් ආරක්ෂා වෙලා සටන් කරනවා කියලා. ඒ නිසා ජෝර්ජියා කල්චර් එක සිම්බලයිස් කරන ස්ටේටස් එකක් තමයි මේ. kind and strong woman කියලා තමයි කියන්නේ. ඉතින් මේ ස්ටේටස් එක මුලින්ම wood වලින් හදලා පස්සේ ඇලුමිනියම් වලට රීප්ලේස් කරලා තියෙනවා. ජෝර්ජියාවේ තියෙන තවත් එක් ප්‍රසිද්ධ ස්ථානයක් තමයි මේ සල්පබා දිස්ත්‍රික් එක. තිබිලිසි සිටි එකේ ඕල්ඩ් ටවුන් වල තියෙන ඉතිහාසගත තැනක් තමයි මේ. ස්වභාවික සල්ප තියෙන නිසා ඉතා සුවදායක බාත් එකක් ගැනීමටත් පුළුවන් කියලා තමයි මේ අය කියන්නේ. ඉතින් ලෝකයේම ප්‍රසිද්ධම සල්පබා දිස්ත්‍රික් එක මේක තමයි. මෙතනදී මම දැක්ක විශේෂ දෙයක් තමයි මෙතනට එන ගොඩක් අය තමන් ආදරය කරන අය වෙනුවෙන් මේ විදිහට ලොක් එකක් මෙතන නාමුනලා යනවා. ඉතින් මෙතනින් හොඳ සල්ප බාත් එකක් ගන්න කෙනෙකුට ශරීරයේ පිම්පල්, ඇක්නි අඩු වෙලා, ස්කින් එක සොෆ්ට් වෙලා, ඩෙත් ස්කින් රිමූව් වෙලා, බොඩි පේන් අඩු වෙලා, බොඩි එක රිලැක්ස් වෙනවා. ලේ ගමනයටත් හොඳ වෙනවා. තමන්ට කියලා ප්‍රයිවට් රූම් එකක් විනාඩි 20ක් දෙන නිසා හොඳ ටබ් එකකට වෙලා ඉන්නත් පුළුවන්. මේ විදියට ඒ කාලේ උණු සල්ප හමුවන නිසා ඒ කාලේ රජතුමා තීරණය කරලා තියෙනවා මෙතන නගරයක් නිර්මාණය කරන්න. සල්පබාත් දිස්ත්‍රික් වල නගරයේ මැද තියෙන හරි ලස්සන නැචරල් වෝටර්ෆෝල් එකක් තමයි මේ. මෙතෙන්ට එන ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම මේ දිය ඇල්ලක් බලන්න එනවා. ඉතින් අද තමයි ජෝර්ජියාවේ ගෙවන 3 වෙනි දවසේ. මම මේ උදේ පාන්දරම නැගිටලා ලෑස්ති වුණේ. උදේ 8 වෙද්දි ඩ්‍රයිව් වෙනවා මාව එක්කගෙන යන්න. මං අද යනවා ගෝදාවරි. එළිය නම් මාරම සීතලයි. මං ඔක්කොම වැහෙන්න ඇඳගත්තා. මොකද මම ආයේ ගෝදාවරි යන්නේ හිම බලන්න. මම මෙච්චර කාලයකට ජීවිතේ අත්විඳපු නැති අත්දැකීමක් ගන්න තමයි මම යන්නේ. එහෙනම් ඉතින් ගිහිල්ලා බලමු කවද දවසේ කොහොමද වෙන්නේ කියලා.
තිබිලිසි ඉඳලා නෝත් පැත්තට යද්දි ඒ කියන්නේ ගෝදාවරිය යන ඕනම කෙනෙකුට හමු වෙන ලස්සන තැනක් තමයි මේ තැන. ටුවරිස්ලා අනිවාර්යයෙන්ම මේ තැන නවතිනවා ගෝදාවරිය යන්න කලින්. ඉතින් මේ තියෙන ලේක් එක නැචරල් ලේක් එකක් නම් නෙමෙයි. 1985 දී හදපු ඩෑම් එකක් නිසා හටගත් ආටිෆිෂල් ලේක් එකක්. ඉතින් මේ ලේක් එකේ වෝටර් ලෙවල් එක අඩු වෙන කාලෙට කලින් තිබ්බ ඕල් විලේජ් එහෙම මේ ලේක් එක යටින් තියෙන බලා ගන්න පුළුවන් වෙනවා. තිබිලිසි සිටි එකට ඩ්‍රින්කින් වෝටර් සප්ලයි කරන්න මේ ලේක් එක ගොඩක් උපකාරී වෙනවා කියලා තමයි අපේ ට්‍රැවල් ගයිඩ් කිව්වේ. ගෝදාවරිය යන්න කලින් හම්බෙන තවත් ලස්සන තැනක් තමයි මේක. මෙතන පැරණි රජවරුන්ගේ ආරක්ෂක බලකොටුවක් වෙලා තියෙනවා. In the beginning you spoke and it shone. Light split the darkness, the first day was born. You drew the line where waters divide. You named the heavens and lifted the skies. ගෝදාවරිය යන අතරතුර කිලෝමීටර් ගාණක් දුරින් මෙන්න මේ වගේ ට්‍රක් පේලියක් නවත්තලා තියෙනවා මම දැක්ක. ඉතින් මං අහුවා ඩ්‍රයිවර්ගෙන් මොකද මේ විදිහට ට්‍රක් නවත්තලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලටත් වීඩියෝ එක බැලුවොත් පෙනේ කිලෝමීටර් ගාණක් දුර මේවා තියෙනවා. ඉතින් එයා කිව්වේ මේ වෙදර් එක නිසා කස්බෙගි රෝඩ් එක වහලා තියෙන්නේ කියලා. මටත් මේ පාරේ කස්බෙගි රෝඩ් එකේ යන්න හම්බුනේ නැහැ මේ වෙදර් එක නිසා. ඒ වගේම මම ඇහුවා මොනවාද මේ ට්‍රක් වල ගෙනියන්නේ කොච්චර කල් මෙයාලා මේ විදිහට ඉන්නවද කියලා. ඉතින් සමහර කාලවලට නම් සති ගණන් මාස ගණන් මෙයාලට මේ විදිහට ඉන්න වෙනවා කියලා කිව්වා. ඉතින් මේවල පළතුරු එක එක රටවලට ගෙනියන කෑම්බීම තමයි මේවල අරගෙන යන්නේ. ඇඳුම් පැළඳුම් ඒ වගේ දේවල්. ඉතින් අනිත් රටවල ඉඳන් මේ රට හරහා යන ට්‍රක් තමයි මේ විදිහට නවත්තලා තියෙන්නේ.
ජෝර්ජියාවේ ගෝදාවරි පළාතේ තියෙන ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක් තමයි මේ ස්ථානයත්. රෂ්‍යා ජෝර්ජියා ෆ්‍රෙන්ඩ්ෂිප් මූව්මන්ට් කියලත් හඳුන්වනවා මේ තැන. මේ රටවල් දෙක අතර මිත්‍රත්වය සිහිපත් කිරීමට 1983 දී මේක ඉදි කරලා තියෙනවා. මේ ඇතුලේ තියෙන්නේ කලර්ෆුල් වෝල් එකක්. ජෝර්ජියා රෂ්‍යා ඉතිහාස සිද්ධීන් පින්තූර වශයෙන් දාලා තියෙනවා. අද දවසේ ලාස් ස්ටොප් එක තිබිලිස ඉඳලා කිලෝමීටර් 120ක් දුර ගෙවාගෙන ගෝදාවරි ස්කි රිසෝට් එකට පැය 2.5 3ක් විතර යනවා එන්න. මෙතන ස්නෝ එක්ස්පීරියන්ස් කරන්න හොඳම තැනක්. ඉතින් මේ වටේටම තියෙන්නේ කෝකේසියම් මවුන්ටන්. හිම වැටෙන මේ කාලේට ලස්සන මේ වයිට් වීව් එක තමයි. මම නම් පුදුම තරම් ආසාවකින් සහ නොයිවසිල්ලෙන් හිටියේ මේ ස්නෝ එක්ස්පීරියන්ස් එක කරන්න. මොකද මම කවදාකවත් ජීවිතේ අත්විඳලා තිබුණ නැති එක්ස්පීරියන්ස් එකක් නෙමේක. ඉතින් මේක නම් මට හරිම වටිනවා. ඉතින් ස්කී ස්නෝබෝඩ් කරනවා නම් ඒ හැම ඉක්විප්මන්ට් එකක්ම මෙතනින් රෙන්ට් කරගන්න පුළුවන්. ඒ වගේම කේබල් කාර් එක්ස්පීරියන්ස් එකත් මෙතනින් ගන්න පුළුවන්.
ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටිය ඔයාලා මම හිතනවා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මේ ලස්සන සුන්දර ජෝර්ජියාවට සමදීලා මම හෙට ආයෙත් දුබායි යනවා. ඉතින් ඔයාලා හැමෝමත් පරිස්සමින් සතුටින් ඉන්න. එහෙනම් මම අතට ගිහිල්ලා එන්නම්. බයි බයි.